එක ශ්‍රී මහා බෝධිය. ශ්‍රී මහා බෝධිය අනුරාධපුරයේ පිහිටා ඇති ලෝකයේ පැරණිතම ලේඛනගත කරුණු සහිත ගස ලෙස සැලකේ. එය ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරන ලද්දේ සංඝමිත්තා තෙරණිය විසිනි. මේ බුදු වීමට සෙවණ දුන් බෝධියේ ශාඛාවක් ලෙස සැලකේ. දේවානම්පියතිස්ස රජුගේ කාලයේදී මෙය අනුරාධපුරයේ රෝපණය කර ඇත. අංක 2 ලෝවා මහා පාය. ලෝවා මහා පාය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. ආරම්භයේදී මහල් 9ක ගොඩනැගිල්ලක් වූ අතර කොටි 1600ක් තිබුණි. මෙහි උස මීටර 30ක් නොහොත් අඩි 100ක් පමණ වූ බව සඳහන්ය. මෙය මහා විහාරයේ සංඝයා වහන්සේලා වෙනුවෙන් ඉදිකරන ලද අතර 1000ක් පමණ භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ලදී. ලෝවා මහා පායේ මුල් ගොඩනැගිල්ල දැන් නොපවතින නමුත් විශාල ගල් කුරුණු අදටත් ඔබට දැකගත හැක. අංක 3 රුවන්වැලි මහා සෑය. රුවන්වැලි මහා සෑය ක්‍රිස්තු පූර්ව 140 දී දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. මෙම සෑයේ වැඩ කටයුතු නිම කිරීමට ප්‍රථම දුටුගැමුණු රජතුමා මිය ගිය හින්දා ඔහුගේ සොහොයුරා වූ සද්ධාතිස්ස රජු විසින් සෑයේ කටයුතු නිම කරන ලදී. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් මෙහි තැන්පත් කර ඇත. අංක 4 ථූපාරාමය. ශ්‍රී ලංකාවේ තැනූ ප්‍රථම බෞද්ධ ස්තූපය ලෙස හැඳින්වේ. දේවානම්පියතිස්ස රජු කරවන ලද අතර බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව නිධන් කර ඇත. තවද මෙම ස්ථානයේ දේවානම්පියතිස්ස රජතුමා විසින් සංඝාරාමයක්ද ලජ්ජතිස්ස රජතුමා විසින් චෛත්‍ය ආරක්ෂාවට මෙන්ම අලංකාරයටද හේතු වන වටිනා වටදාගයක්ද ඉදිකර ඇත. අංක 5 ලංකාරාමය. ලංකාරාමය වළගම්බා රජු විසින් තම අගබිසව වූ සෝමාදේවිය සිහිවීම පිණිස සර්වඥ ධාතුන් වහන්සේලා හා සෝමාදේවියට අයත් වටිනා මණිකක් තැන්පත් කර ඉදිකර ඇත. මෙය මණිසෝමාරාමය ලෙසද අතීතයේ හඳුන්වා ඇත. අංක 6 මිරිසවැටි ස්තූපය. මෙම ස්තූපය දුටුගැමුණු රජතුමා විසින් කරවන ලදී. මෙහි උස අඩි 160ක් පමණ වේ. මෙහි නිධන් කර ඇත්තේ දුටුගැමුණු රජතුමාගේ සදාතුක ජයකොන්තයයි. රජතුමා භික්ෂූන්ට පූජා නොකොට කිසිම ආහාරයක් ගෙන නැත. එසේ වුවද අතපසු වීමකින් මිරිස් මාළුවක් පූජා නොකොට අනුභව කර ඇත. එම වරද නිවැරදි කර ගැනීමට මිරිසවැටි විහාරය කර වූ බව මහා වංශය කියයි. අංක 7 ජේතවනාරාමය. ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදිකරවන ලදී. බුදුරජාණන් වහන්සේ පැළඳී පටි ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇති බව සඳහන් වේ. ජේතවනාරාමය දාගබේ උස අඩි 400කි. එය ලෝකයේ උසම ස්තූපයයි. මිහිඳු හිමියෝ දිගටම දින 7ක් මෙහි සිට ධර්මය දේශනා කර මිනිසුන් 7000කට පමණ ධර්මාබෝධය ලබා දී ඇති බව සඳහන් වේ. අංක 8 අභයගිරිය. වළගම්බා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත. බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු ශ්‍රී පාදයේ තැබූ ස්ථානයක මෙම ස්තූපය ඉදිකර ඇති බවට පාහියන් හිමියෝ පවසති. පසුකාලීන ග්‍රන්ථයක් වන සද්ධර්ම රත්නාකරයෙහි සඳහන් වන පරිදි මෙහි සර්වඥ ධාතු තැන්පත් කළ වෘෂභයකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිධන් කර ඇත. Thanks for watching. Subscribe කරන්න.